හායි ළමයි කොහොමද ඉතින් හැමෝම සනීපෙන් ඉන්නවද? ඉතින් මම අදත් අපේ වීඩියෝ එකෙන් කෑමක් හදන විදිය තමයි ගෙනාවේ. හැමදාම ඉතින් අපි වීඩියෝ වල කෑම හදන ඒවා තමයි ගේන්නේ. ඔන්න බලාගන්න අදත් මම අපි වීඩියෝ එක අද කෑම එකට ඕනි කරන දේ මම පෙන්නනවා. මෙතන මම අරන් තියෙනවා සාමාන්‍ය ලොකු ගානට බීලුණු ගෙඩි 3ක්, සුදු ලුණු බික් 3ක් අරන් තියෙනවා. ඒ ටික මෙන්න මේ වගේ බෙන්ඩරේට අපි එකතු කරගෙන ඒ ටික බෙන්ඩර් කරගෙන ඔන්න බලාගන්න. ඊටර මම දැන් ලුණු ටික බෙන්ඩර් කරගත්තා. ඔයාලට කැමති නම් අතෙන් හීනියට කපා ගන්න පුළුවන්. ඊටර මේවට පේන ඇති බැටළු මස් මේ වගේ තියෙනවා මේ රටවල නම් මේ වගේ බැටළු මස් තියෙනවා හීනියට මේ කපාගත්තා. මෙන්න මේ වගේ බැටළු මස් එකක් එකතු කරගත්තා මම. ඒකට මම එකතු කරගන්නවා කපාගත් බෙන්ඩර් කරගත්තු සුදු ලුණු ටිකයි ලුණු ටිකයි එකතු කරගන්නවා. ලුණු ටිකක් වැඩි එකතු කරගත්තේ ඕනෙම කෑමකට ලුණු වැඩියෙන් එකතු කරගත්තම රසයි. ඒකින්ද මම ලුණු වැඩියෙන් එකතු කරගන්නවා. ඔයාලට කැමති විදිහට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා මෙන්න බලන්න සූදුරු කොළ කොත්තමල්ලි කොළ තියෙනවා. ඒතර මෙතන ඇවිල්ලා මේ සල්දිරි කොළ තමයි තියෙනවා. ඒවා අපි එකතු කරගන්න ඕන. මේ මස් වලට දාන ඕනි කොළ වර්ගයක් අපිට මේකට එකතු කරගන්න පුළුවන්. මේ කොළ විතරයි එකතු කරගන්න ඕන. මම මේ දෙකම එකතු කරගත්තොත් රස වැඩි වෙයි කියලා තමයි මේ දෙකත් එකතු කරගන්නේ. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු කුඩු. මේ තියෙන්නේ දුරු කුඩු තියෙන්නේ. හැම වීඩියෝ එකකදීම මිරිස් වැඩි මම එකතු කරගන්නේ නැහැ. මොකද අපේ ගෙදර කට්ටිය මිරිස් කන්න කැමති නැහැ. ඔයාලා කැමති නම් මේකට මිරිස් එකතු කරගම ඇත්තටම ගොඩක් රසයි. මෙන්න බලාගන්න ගම් මිරිස් මං චුට්ටයි එකතු කරගෙන තියෙන්නේ. මස් එකට එකතු කරගෙන තුන පාකුඩු. ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි මම එකතු කරගෙන තියෙන්නේ. දැන් මම ඒක ඔක්කොම හොඳට අනා ගන්නවා. ඔන්න බලාගන්න දැන් මම ඒකත් අනාගෙන ඉවරයි. එතකොට මෙන්න මේ විදිහට මම භාජනයක් අරගත්තා. ලොකු ලුණු ගෙඩියක් මේ වගේ රවුම් වලට මම කපාගෙන තියෙන්නේ. ඒකට මම එකතු කරගන්නවා පොල් තෙල් ටිකක්. මේ බෙදලා එකතු කරගත්තම රසය ඇත්තටම මේ බෙදලා එකයි මම එකතු කරගන්නේ. ඔන්න බලාගන්න මම දැන් oven එක on කරගන්න යන්නේ. අපි කෑම එක හදාගන්න කලින් oven එක on කරගන්න ඕනේ. ඒක තමයි කෑම ටික හදලා වුණාට oven එක ගානට රත් වෙලා තියෙන්නේ. ඔන්න බලාගන්න මෙන්න මේ වගේ පාටට එනකොට තමයි දැන් මේක මම ලිප ඔෆ් කරගන්නේ. ඔය පාටට අපි මේ ලුණු ගෙඩියක් කපලා මෙන්න මේ විදිහට අපි බෙද ගන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහේ භාජනයක් අරගන්න ඕන. ඒ භාජනයට මම දැන් මේ ලුණු ටික එකතු කරගන්නවා. ඔන්න බලාගන්න. ඊතර මම ලුණු ටිකත් මේ විදිහට එකතු කරගත්තා. ඒකට මම එකතු කරගන්නවා බෙල් පේපර් මෙන්න මේ විදිහට ගොඩාක් නෙමේ ටිකක් එකතු කරගන්න ඕනේ. බෙල් පේපර් ඇත්තටම රසින්ද ඒකෙන් ටිකක් එකතු කරගන්නවා. ඔන්න බලාගන්න. ඒකට අපි දැන් මේ අනාගත්තු මස් එක ඔයාලට මම ඉස්සර පෙන්නුවා. ඒ මස් එකෙන් අපි මෙන්න මේ විදිහට ගොඩක් මේ මස් ගොඩක් ගන්න එපා. මෙන්න මේ ප්‍රමාණයට අරගන්න. අරගෙන අතෙන් මෙන්න මේ විදිහට හොඳට බුඩි කරලා අපි දැන් ඒක හොඳට තුනී කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අතෙන් මෙන්න මේ විදිහට තුනී කරගන්න. මෙහෙම තුනී කරගෙන ඊට පස්සේ අපි කපාගත්තු වල මෙන්න මේ විදිහට රවුමට කපාගත්තු වල තියෙනවා. ඒ වගේ රවුමට කපාගත්තු වල අරගෙන මෙන්න මේ විදිහටම ඉස්සල්ලාම් පාරට විතරයි අල දෙපැත්තට කෑලි දෙකක් ඕන වෙන්නේ. ඊළඟ පොලිමේ දවල්ට මම පෙන්නන්නම්. එක පැත්තකට තමයි අල පෙත්තක් ඕන වෙන්නේ.
ඔන්න බලාගන්න ඉස්සල්ලා අද බෙකට මම දෙපැත්තට මාල පෙත්තක් ගත්තන දැන් ඇවිල්ලා එක පැත්තකට විතරයි. මෙන්න මේ මාල පෙත්ත අරගත්තා. මෙන්න බලන්න. එතකොට දැන් මෙතන ඉස්සල්ලා අද ටික මෙන්න මේම තියෙනකොට තමයි හරියන්නේ. ඕම තමයි හදාගන්න ඕන. ඉස්සල්ලා පාරට විතර ආල පෙත්ත දෙක ඊළඟ පාරට එක ආල පෙත්තක් තමයි එක පැත්තකට තියාගන්න ඕන. ඔන්න බලාගන්න මම දැන් ඒ ටිකත් අර විදිහටම හදාගෙන ඉවරයි. මට ඊට පොඩ්ඩක් ඉතුරුණා. ඒකෙන් මම මේ විදිහට ඔයාලට පේන ඇති පොඩ්ඩක් දිගට වෙනස් විදිහට හදාගත්තා. ඊට ටිකක් තියෙන ඉඳා. ඊට පස්සේ අපි බෙල් පේපර් මෙන්න මේ විදිහට ඕනි මෝස්ටර් වලට කපා ගන්න පුළුවන්. ඒකෙන් අපි මෙන්න මේ විදිහට අපි උඩට බෙල් පේපර් ටික අපි එකතු කරගමු. ඔන්න බලා ගන්න. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරගත්තා සුදු ලුණු බික් 3ක් වඩ පේනවා ඇති. සුදු ලුණු බික් 3යි සුප් කැටයක් තියෙනවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා තුන පාකුඩු ටිකක්. මස් එකට දාන තුන පාකුඩුම තමයි ටිකක් එකතු කරගන්නවා. කොත්තමල්ලි කුඩු ටිකක් අපි එකතු කරගමු. ඊට පස්සේ අපි මේ වලට පේන ඇති මේ තක්කාලි මේ මාජුන් තක්කාලි මෙන්න මේකෙන් ටිකක් අපි එකතු කරගමු. තක්කාලි ගෙඩියකුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම ලොකුවට කපාගත්තු තක්කාලි ටිකක් මම දැන් මේක හොඳට බෙන්ඩර් කරගන්නවා. ඔන්න බලාගන්න බෙන්ඩර් කරගත්තට පස්සේ මම ඒකට එකතු කරගන්නවා රස්නි වතුර ටිකක්. මේක දැන් හොඳට අපි කවලම් කරගමු. අන්න ওই ප්‍රමාණය වතුර එකතු කරගන්න ඔයාලා. ඊට පස්සේ මම මේක දැන් කරන වැඩේ දැන් මේක උඩට මෙන්න මේ විදිහට අපි මේ ටික එකතු කරගන්න ඕන. ඔන්න බලා ගන්න. ඒතර මම දැන් මේක මේ භාජනෙම පියනක් තියෙනද මම වාගන්නවා. මේ භාජනයත වෙන එකක් අරද ඔයාලට ඊයන් කොලකින් උනත් මේක වාගන්න පුළුවන්. මෙන්න මම දැන් මේක වහලා දැන් අවන් එකට දාගන්නවා. අවන් එක රත් වෙලා තියෙන්නේ. අවන් එකට මම මේක දාගන්නවා. විනාඩි 20කට පස්සේ මම දැන් අර උඩ පියන අරගත්තා. දැන් විනාඩි 30ක් අපි ඇරලා තියාගමු. ඔන්න බලාගන්න ළමයි දැන් අපි කෑම එක අදලා ඉවරයි. මගේ වීඩියෝ එකේ පෙන්වුවා මම ඔයාලට විනාඩි 20න් පස්සේ මම පියන අයින් කරගත්තා. එතින් පස්සේ විනාඩි 30ක් තමයි පියන ඇරලා තියලා අපි මේක මම අවන් එකට දාලා තිබුණේ. දැන් ඔක්කොට විනාඩි 50ක් ගියා. විනාඩි 5න් මම සම්පූර්ණයෙන්ම අවන් එකේ මේ කෑම එක හදාගෙන ඉවරයි. මගේ වීඩියෝ ඔයාලා සම්පූර්ණ බලලා මේ කෑම එක මේ විදිහටම මම ඇදුවේ බැටළු මස් වලින්. ඔයාලට කුකුල් මස් වලින්මුත් ওই විදිහේ කෑම එක හදාගන්න පුළුවන්. ওই කෑම එක හදලා බලලා කාලා බලලා රසය නම් ඇත්තට මට කමෙන්ට් එකක් දාන්න. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ආදරේ.